ඉතින් ඔයාලා ওই වීඩියෝ එක යවන්න කලින් චුට්ටක් ඉන්න. අපි කතා කරමු රුමේනියාව ගැන. ඔයාලා ලක්ෂ 18ක් 19ක් 20ක් දීලා රුමේනියාව එන එක හොඳයිද? සේරම කතා කරන්න කලින් මීට අවුරුදු 2කට කලින් මම රුමේනියාවට ආව විදිය මතක් කරන්න. රුමේනියාවට මීට අවුරුදු 2කට කලින් මම එයාපෝට් එකෙන් ලෑන්ඩ් කරද්දී මට හිතුණා මම මේ ආයේ ලංකාවෙම කොහෙටද ඇවිල්ලා තියෙන්නේ කියලා. මොකද එයාපෝට් එකෙන් එළිය දැක්කම තනකොළ වැවිලා ඇත්තට මේක නිකන් ලංකාව වගේ තමයි. මොකද මම TikTok වීඩියෝ වලින් ඒ වගේම YouTube වලින් දැක්කේ වෙනම චිත්‍රයක්. ඊට පස්සේ මම ඉන්න තැනට ආවට පස්සේ ඇපාර්ට්මන්ට් එකට ආවට පස්සේ ඇත්තටම මට ඇඬුණා. මොකද මම දැක්කේ ලස්සන පුදුම ලස්සන තැන්. මම කියන්නේ මේක හැමෝටම මේ විදිය කියලා නෙමෙයි. ඒ කට්ටියට මුලින්ම එන තැන හොඳ තැනක් වෙන්න පුළුවන්. නමුත් මට හම්බෙච්ච තැන මුලින්ම හම්බෙච්ච තැන ඇත්තටම එච්චරටම අවුල්. ඉතින් ඊට පස්සේ මම කෙලින්ම මට ඇඬුණා. ඊට පස්සේ මම අම්මට කෝල් එකක් දීලා කිව්වා පළවෙනි මාසේ ටිකට් එක දාගෙන අම්මේ මම ලංකාවට එනවා කියලා. ඉතින් අපේ අම්මා අවදරත් මගේ පැත්ත ගන්න නිසා අම්මා කිව්වා හරි පුතේ එහෙනම් ටිකට් එක දාගෙන ලංකාවට එන්න කියලා. ඊට පස්සේ ඉතින් මම වැඩ කරා මාසයක් විතර. ඊට පස්සේ මාසයක් වැඩ කරාට පස්සේ මට හිතුණා මේක චුට්ටක් ඉඳලා බලන්න ඕන රටක් කියලා. ඊට පස්සේ අපේ අම්මට කිව්වා අම්මේ මම තව ටික දවසක් ඉන්නවා කියලා. ඊට පස්සේ මට ඔමිද්දි මම යුරෝප් තව කන්ට්‍රි වලට ට්‍රැවල් කරන්න ගත්තා. ඒ ට්‍රැවල් කරද්දි මට හිතුණා යකෝ මම මේ ඉඳලා තියෙන රට තමයි යුරෝපේ තියෙන හොඳම රට නිදාස්ම රට කියලා. මේමයි මේක ඔයාලා ඉන්න රටත් එක්ක ඔයාලට හිතෙන ඔයාලා රට හොඳයි කියලා. නමුත් මට හිතෙන විදිය රුමේනියාව කියන්නේ ඇත්තරම් මිනිස්සුන්ට ඉන්න හොඳ රටක්, ලස්සන රටක්, නිදාසේ ඉන්න පුළුවන් රටක්. ඇත්තරම තමන්ගේ ගෙදර වගේ ඉන්න පුළුවන්. ඉතින් ඔයාලා රුමේනියාවට එනවා නම් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න. නමුත් ඔය TikTok වීඩියෝ වලට ඒ වගේම YouTube දාලා තියෙන වීඩියෝ වලට රැවටිලා ඔයගොල්ලෝ වෙනම චිත්‍රයක් මවාගෙන රුමේනියාවට එන්න එපා. එහෙම ආවොත් එම ඔයගලන්ට රුමේනියාව එපා වෙනවා. නමුත් ඔයගොල්ලෝ ගේමක් ගන්න එනවා නම් මේක හොඳ රටක්. මේක ඔයාලට හම්බෙලා තියෙන ලොකු chance එකක් යුරෝපේ ඇවිදින්න. ඉතින් ගේමක් ගන්නවා නම් මේක සුපිරි රටක්. ඉතින් ඔයාලත් රුමේනියාවට එන්න. මම තවත් මේ වගේ ඔයගලන්ට වීඩියෝ දාන්නම් රුමේනියාව ගැන. මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒ වගේම මගේ යාළුවන්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ගොඩක් වීඩියෝ ඔයගලන්ට ඉස්සරහට දාන්න. මේක මගේ පළවෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එක හොඳයි නම් රුමේනියාවට එන්න බලන් ඉන්න යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට මතක ඇතුව ලයික් කරන්න අමතක කරන්න එපා. එතකොට තමයි තව වීඩියෝ මේ විදිහට කරන්න ඔයාලා වෙනුවෙන්. එහෙනම් ciao, bye guys. සෙවනැල්ලක් මග හැර යන අඳුරේදිත් මාගාවින් රැඳී නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගේ ළඟටම වී ඔබ ඉඳමන් ගැයුපෙම් බදන් දෝරේ ගලා ගියා දැන් නුඹෙන් මං විදිමි හැඟුමන් මා හද නිවලනා දවසක් නේ